හායි අද මගේ ඩේ ඔෆ් එක. ඉතින් මං හිතුවා දෝහා වලට යන්න ඕනේ කියලා. පොඩ්ඩක් රවුමක් ගහන්න. ඉතින් හරි යන්. මම හිතන්නේ මාස 5කට 6කට වගේ පස්සේ තමයි මම දෝහා වලට යන්නේ. ඉතින් මගේ යාළුවෙකුත් ඉන්නවා. යාවත් හම්බෙලා පොඩි රවුමක් ගහන්න තමයි ප්ලෑන් එක. ඉතින් ගිය මාසේ සැලරි එක ආවා. දැන් ලංකාවට සල්ලි දාන්න ඕනේ. මෙතන තියෙනවා එක්ස්චේන්ජ් එකක්. ඒකෙන් මම දැන් සල්ලි දානවා. සල්ලි දාන්න ආවා. ඉතින් දැන් යන්න තමයි යන්නේ. දැන් මං ඉන්නේ ඉන්ඩස්ට්‍රියල් බස් ස්ටේෂන් එකේ. ඉතින් මෙතනට ආපුවාම ඕනම සයිඩ් එකකට බස් තියෙනවා. කටාර වල ඕන පැත්තකට යන්න පුළුවන්. ඉතින් මම යන්නේ දෝහා වලට. ඉතින් මං අසිසියා වලට මෙතනින් බස් එක ගන්නවා. ඊට පස්සේ අසිසියා වලින් මම මෙට්‍රෝ ට්‍රේන් එකේ දෝහා වලට යනවා. ඉතින් ඒක මට ගොඩක් ලේසි. ඉතින් එහෙම තමයි මම දැන් යන්න හදන්නේ. දැන් මම ඉන්නේ දෝහා මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි මේ ස්ටේෂන් එක. දැන් මම එළියට යන්න හදන්නේ. හරි ඉතින් මම දෝහා වලට ආවා. මෙට්‍රෝ ට්‍රේන් එක තමයි ආවේ. ඉතින් දැන් මගේ යාළුවෙක් ඉන්නවා සිටි සෙන්ටර් එකේ. එයාවත් පොඩ්ඩක් මීට් වෙලා එයාත් එක්ක ටිකක් කතා කරලා ඊට පස්සේ මම යනවා. ඉතින් මේ තමයි කටාර දෝහා. ඇත්තටම ගොඩක් ලස්සනයි. බලන හැමතැනම බිල්ඩින් ගස් කොළන් තියෙනවා. ඉතින් ඇත්තටම ලස්සන view එකක් තියෙන්නේ. ගොඩක් නිස්කලංකයි. දැන් හවස 5 මාට විතර වෙලාව. ඉතින් ජොබ් කරන අය ඒ වැඩ ඉවර වෙලා දැන් යන ගමන් ඉතින් මිනිස්සු බොහොම සතුටින් ඉන්න සිටි එකක්. ඉතින් මම මේ ආවේ මගේ යාළුවා හම්බෙන්න සිටි සෙන්ටර් එකට. ඉතින් මේ අල්ලපු පැත්තේ තමයි තියෙන්නේ මේ ළඟ එහා පැත්තේ. ඉතින් දැන් මම සිටි සෙන්ටර් එකට යනවා. අර මොකක්ද අර තියෙන අර රතු පාටට නිකන් සතෙක් හිටන් ඉන්නවා ගෝරිල්ලෙක් වගේ. හරියට නිකන් කිං කොන් හිටන් ඉන්නවා. ගිහලා බලමු. හරි කිං කොන් තමයි ඉන්නේ. හැබැයි කිං කොන් කළු පාටයි නෙමෙයි මේ කිං කොන් රතු පාටයි. කමන්නේ හැබැයි ලස්සනට ඉන්නවා හිටගෙන. මම හිතන්නේ සිටි එකේ මෙහෙම ඉදි පොඩි තියෙනවා පොඩි ලස්සනක්. ඇත්තටම ගොඩක් ලස්සන සිටි එකක් හැමතැනම බිල්ඩින්. ඉතින් මේ තියෙන සිටි සෙන්ටර් එක. ඇත්තම කිව්වොත් මම කටාර ඇවිල්ලා වැඩ කරපු පළවෙනි ජොබ් එක. ඒ මේ සිටි සෙන්ටර් එක ඇතුළේ තිබ්බ ජොබ් එක. wow මේ තමයි සිටි සෙන්ටර් එකේ එන්ට්‍රන්ස් එක. ඉතින් ගොඩක් ලස්සනයි. ඉතින් මේ සරසලා තියෙනවා ලයිට් දාලා ලස්සනට. ඉතින් මේ වෙලාවට ඉතින් ගොඩක් මිනිස්සුත් එනවා shopping කරන්න. ඉතින් මේ සිටි සෙන්ටර් එක ඇත්තටම ගොඩක් ලස්සනයි.
ඉතින් මේ සිටි සෙන්ටර් එකේ ෆුඩ් කෝට් සයිඩ් එකේ තමයි මගේ යාළුවා වැඩ කරන්නේ රෙස්ටෝරන්ට් එකක. ඉතින් දැන් මම එයාව මීට් වුණා, කතා කරා. ඉතින් දැන් මම ගෙදර යන්න කියලා බැලුවේ. ඉතින් හරි එහෙනම් මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්.